සුබ දවසක් සියලු දෙනාට 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් 2025 මැයි 18 වන දින රාහු ග්‍රහයා කුම්භ රාශියටත් ගෝචර වීම සිදු වුණා. එතකොට මේ ග්‍රහ ගෝචරය කන්‍යා ලග්න හිමියන්ට කුමන ආකාරයෙන්ද බලපාන්නේ කියලා පරීක්ෂා කර බලද්දී කන්‍යා ලග්න හිමියන්ගේ 4 වන භාවය සහ 7 වන භාවය පාලනය කරනු ලබන ගුරු ග්‍රහයා ගෝචරයෙන් පැමිණ තිබෙන්නේ කන්‍යා ලග්න හිමියන්ගේ රැකියාව සමාජ තත්ත්වය හා කර්මය පිළිබඳව කියවන දසවන භාවයට. ඒ වගේම රාහු ග්‍රහයා කන්‍යා ලග්න හිමියන්කුගේ ලෙඩ රෝග සතුරන් ඒ වගේම ණය ගැන කියවන 6 වන භාවයට තමා ගෝචරයෙන් පැමිණ තිබෙන්නේ. එතකොට පුද්ගලයෙකුගේ ලෙඩ රෝග ඒ වගේම සතුරන් ඒ වගේම ණය ගැන කියවෙන දුෂ්ට ස්ථානයක් වන 6 වැන්නට රාහු ග්‍රහයා වැනි පාපි ග්‍රහයෙකු පැමිණීම. ඒ වගේම ගුරු ග්‍රහයාගේ සුබ දෘෂ්ටියක් ඊට එල්ලවීම යන කාරණා රාහු මහ දශා හෝ අතුරු දශා ගෙවන කන්‍යා ලග්න හිමියන්ට යහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. එතකොට ඒ අයට ලෙඩ රෝග තිබුණේ නම් ඒවා සුව වන කාලයක් වෙනවා. ඒ වගේම තමන් සපයන සේවාවන්හි දියුණුවට හේතු වන කාලයක් වෙනවා. තරගකාරී කටයුතු වලින්. ඒ කියන්නේ ක්‍රීඩා කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නීතිඥ වෘත්තියේ සිටින අයට වෙන්න පුළුවන්. ඒ අයට යහපත් කාලයක් වෙනවා. ඒ වගේම සතුරන් පරාජය කිරීමට අවශ්‍ය වටපිටාව හා ශක්තිය පුද්ගලයා තුල ඇතිවන කාලයක් වෙනවා. කන්‍යා ලග්න හිමියන්ගේ රාහු මහ දශා හෝ අතුරු දශා ගෙවන අය සිටිනවා නම්. ඒ වගේම ගුරු ග්‍රහයා දසවැන්නට ගෝචර වීම මත රැකියා ස්ථානයේ වැඩි වටිනාකමක් පිළිගැනීමක් හිමිවන කාල සීමාවක් වෙන්න පුළුවන්. මෙම කාල සීමාව තුළ ජන්මියා කම්මැලි නොවි උසස් අය සමග ගැටුම් ඇති නොකරගෙන කටයුතු කිරීම යහපත් වෙනවා ගුරු මහ දශා හෝ අතුරු දශා ගෙවන කන්‍යා ලග්න හිමියන්ට. ඒ වගේම ඩිජිටල් වත්කම් මිලදී ගැනීමටත් කන්‍යා ලග්න හිමියන්ට මේ කාල සීමාව යහපත් වෙනවා. ඒ වගේම තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් වෙළහෙළදාම් කරන අයටත් යහපත් කාල සීමාවක් වෙනවා මෙම ග්‍රහ ගෝචරයන් දෙක පවතින කාලය. ඒ වගේම නීතිමය කටයුතු වලදී ඒ වගේම කොටස් කරුවන් සමග කරන හවුල් ව්‍යාපාරවලදී කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක් වෙනවා.